හසින් ටෙක් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ගෙන ආවේ Windows 10 ඔයාගේ PC එකේ තියෙන සුපිරි වැඩ කැලි ටිකක් ගැන. ඉතින් මේ වීඩියෝ එක බලලා හොඳයි නම් අපේ channel එක subscribe කරන්න. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් මම අද ඔයාලට මුලින්ම ගෙන ආවේ navigation shortcuts ගැන. ඒ කියන්නේ Windows key එක භාවිතා කරලා අපිට කරන්න පුළුවන් shortcuts. අපි මුලින් බලමු Windows key එකේ මොකද්ද වෙන්නේ කියලා. Open close start menu used daily by 80% users. ඒ කියන්නේ Windows key එක එපුවට පස්සේ ඔයාගේ start menu එක open වෙන මේ වගේ. ඊළඟට Windows plus D show desktop instantly without minimizing Windows one by one. ඒ කියන්නේ මේක මේ window එක minimize වෙන්නේ නැතුව කෙලින්ම minimize එක තමයි මේකෙන් කියන්නේ. Windows plus M වලින් වෙන්නේ දැන් අපි වැඩ කරගෙන ඉන්න all the windows ටික minimize වෙන එක. ආයි මේක restore කරන්න ඕන නම් ඔයාට Windows key shift එකයි M එකයි ඔබන්න ඕනේ. ඒකෙන් වෙන්නේ ඔයා අර key එකෙන් කරපු minimize කරපු ටික ආයි maximize කරන එක. ඊට පස්සේ අපි බලමු task management keys කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ alt එකයි tab එකයි use කරලා කරන එක. alt plus tab එකෙන් වෙන්නේ ටක් ගාලා මේ window එකෙන් නම් වෙන window එකකට මාරු වෙන එක. alt F4 එකෙන් වෙන්නේ ඔයා දැන් වැඩ කර ඉන්න program එක cut වෙන එක. control shift exit එකෙන් වෙන්නේ task manager app එක open වෙන එක. මෙන්න මේ වගේ. අපි දැන් බලමු virtual desktop කොහොමද හදන්නේ කියලා. Windows plus control plus D එකෙන් වෙන්නේ ඔයාගේ කලින් Windows එක cut වෙන්නේ නැතුව new virtual desktop එකක් open වෙන එක. Windows plus left right එකෙන් වෙන්නේ ඔයා දැන් ඉන්න තැන එහාට මෙහාට මාරු වෙන එක. Windows control alt F4 එකෙන් වෙන්නේ දැන්ට කියන්නේ ඕපන් කරපු virtual desktop එක කට් වෙන එක. මම ඔයාලට කරලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ. දැන් අද මම බලන්න යන්නේ word processing වලදී ඔයාට ඕනම shortcuts ටිකක් ගැන. control C කියන්නේ ඔයාට ඕනම text එකක් copy කරගන්න පුළුවන් shortcut එක. control X කියන්නේ ටග් ගාලා ඔයා දැන් තෝරපු text එක cut කරන shortcut එක. control V කියන්නේ ටග් ගාලා ඔයා අරකින් copy කරපු එක paste කරන එක. control Z කියන්නේ දැන්ට වෙච්ච mistake එක undo කරන එක. control Y කියන්නේ undo කරපු එක ආයි redo කරන එක. system utilized quick access කියන්නේ ඔයාගේ system එකට අදාළ shortcut ටිකක් තමයි මේ. Windows L වෙන්නේ ඔයාගේ PC එක lock වෙන එක. Windows plus I එකෙන් වෙන්නේ ඔයාගේ PC එකේ setting එක open වෙන එක. Windows party screen එකෙන් වෙන්නේ දැන් ඔය screenshot එක ගන්න එකයි ඒ screenshot එක auto save වෙන එකයි තමයි මේකෙන් වෙන්නේ. මම මේක ගහලා ඔයාලට files explorer එකට ගිහලා පෙන්නන්නම් ඒ shortcut එක save වෙලා තියෙන හැටි ගැන. ඔයාලට පේනවා ඇති මෙතන මම ගහපු screenshot එක save වෙලා තියෙනවා. ඊට පස්සේ මම කියන්න හදන්නේ accessibility shortcuts for all. කියන්නේ හැම එක්කෙනාට වැදගත් වෙන shortcut දෙයක් ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. Windows එකයි plus එකයි එබුවට පස්සේ ඔයාගේ screen එක magnify වෙනවා මේ විදිහට. ආයි Windows එකයි රින ලකුණ එබුවට පස්සේ screen එක ආයි පොඩි වෙනවා. දැන් මම cut කර ගන්නවා left alt left shift print screen එබුවට පස්සේ ආගේ PC එකේ high contrast mode එක on වෙනවා. පේනවා ඇති දැන් high contrast mode එක on වෙලා තියෙනවා. ආයි ඒක ඉවර පස්සේ ඔයා high contrast mode එකෙන් අයින් වෙනවා. දැන් මම කතා කරන්න යන්නේ මං කියලා දීපු මේ keyboard shortcut වල තියෙන වැදගත්කම ගැන. ඔයාගේ කාලය ඉතුරු වෙන එකත් ඔයාගේ වැඩ කරන build speed එක වැඩ කරන එකත් තමයි මේකෙන් වෙන usage.
ඔයාට තව ෂෝට්කට් හොයාගන්න ඕන නම් Microsoft support shortcuts කියලා ගන්න. මම ගිහිල්ලා ඔයාලට පෙන්නන්න. Chrome browser එකට මම මුලින්ම යනවා. ගිහිල්ලා මම මෙතන search කරනවා Microsoft support keyboard shortcuts කියලා. ඊට පස්සේ මම enter දෙනවා. ඊට පස්සේ මම මෙතන keyboard shortcuts in Windows කියන එක ක්ලික් කරනවා. ඔයාලට පේනවා ඇති මේ drop down වල දැන් PC එකේ තියෙන හැම shortcut එකම වගේම තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා හොඳයි නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්නම්. ඔයාලට ජය.